දැන් මම ඩිස්කස් කරන්න යන්නේ 2019 පේපර් එකේ 49 වෙනි ප්‍රශ්නය. ඔපරේටින් සිස්ටම් වලින් ඇවිල්ලා තියෙන 4 වෙනි ප්‍රශ්නය. හොඳද? ප්‍රශ්න 4ක් MCQ ඇවිල්ලා තියෙනවා 2019 අවුරුද්දේදී ඔපරේටින් සිස්ටම් වලින්. මේ තියෙන්නේ 49 පහත කවරක් මෙහෙයුම් පද්ධතියෙහි ක්‍රියායන පාලන ඛණ්ඩයෙහි process control block ගබඩා වී ඇති තොරතුරක් නොවන්නේ. බලන්න ඒක ඩිරෙක්ට් ක්වෙස්චන් එකක්. PCB එක ගැන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මම PCB එකට දැන් අවුරුදු 3කට විතර කලින් වෙනම වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. මම ඒක ලින්ක් එක මේකේ දාන්න. නැත්නම් ඔයගොල්ලන්ට මගේ channel එකට ගියාම PCB කියලා search කළාම මේ වීඩියෝ එක ගන්න පුළුවන්. මේකේ PCB එක ගැන සියලුම දත්ත ඇතුළත් කරලා තියෙනවා. මේ තියෙන මෙන්න මේවා තමයි PCB එකේ ඇතුළත් කරලා තියෙන්නේ. අපි කියවලා බලමු. දැන් ගබඩා වී ඇති තොරතුරක් නොවන්නේ කියලා තියෙන්නේ. ඒතොර අපිට මේවා එකින් එක කියවලා තමයි උත්තරේ තෝරගන්න වෙන්නේ. අපි මේක යට ඉඳලා කියවලා බලමු. එහෙම කියවන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කියවන්නේ එකේ ඉඳලා. දැන් ඩිස්කස් කරනවා පහේ ඉඳලා. හරිද? ක්‍රියායනෙහි අවස්ථා process state. ඒක අපි කතා කළා දැන්. ඒක මම ඔයාලට පෙන්නුවා දැන්. ක්‍රියායනයේ අවස්ථා process state PCB එකේ තියෙනවා. ක්‍රියායන ඇඳුරුම් අංකය process ID එක. ඒකේ තියෙනවා. program counter එක දැන් මම පෙන්නුවා. ඒක තියෙනවා. නේද? program counter එක විශේෂයෙන්ම තියෙන්නේ context switching වලදී නවත්තපු තැනින් පටන් ගන්න ඕනේ. නේද? program counter එක ඕනෙමයි. fetch execution cycle එක ක්‍රියාත්මක වෙන්නේ මෙතනදී. හරිද? running state එකේදී ක්‍රියාත්මක වෙන්නේ ඉෂ්ට සෙවුම් චක්‍රය. ඒතර ඒකට program counter එක අත්‍යවශ්‍යයි. ඒක නිසා මේ ක්‍රමලේඛ ගණකය කියන එක PCB එකේ තමයි තියෙන්නේ. ක්‍රියායනයේ සඳහා වන මතක කළමනාකරන තොරතුරු. අපි ඒකත් ඩිස්කස් කළා නේද? memory management information මේක ඇතුලේ තියෙනවා කියලා. එතකොට දැන් 5 4 3 2 මේ උත්තර 4 මම කිව්වා මේවා තියෙනවා කියලා. එහෙනම් නැති එක මොකද්ද? 1 නේද? නිදහස් තැටි කට්ටි free disk slots. free disk slots ටික කොහමද මේ PCB එකේ දාන්නේ? නේද? ඒක අදාළ නැහැ. main memory එකෙන් අදාළ ක්‍රියායනයට memory allocate කරන්න පුළුවන් නම් ක්‍රියායනයේ main memory එකේ තියෙනවා. නැත්නම් ඒක virtual memory එකට නැත්නම් අතත්ත මතකයට ගෙනියනවා. free disk slots තියෙන්නේ මොනවද කියලා මේ PCB එකට අදාළ වෙන්නේ නැහැ. PCB එක කියන්නේ ක්‍රියායනයේ දත්ත ව්‍යුහය. නේද? ඒක නිසා නිදහස් තැටි කට්ටි තමයි මේකේ උත්තරේ. ඉතින් මේ උත්තර හතරම බැලුවාමත් අපිට හරියටම 100%ම sure ක්‍රියායන සඳහා මතක කළමනාකරන තොරතුරු ක්‍රමලේඛ ගණකය හැඳුනුම්පත් අංකය ක්‍රියායනයේ අවස්ථා මේ සියල්ලම PCB එකේ තියෙන ඒවා. එහෙනම් එක තමයි PCB එකේ නැති එක. එහෙනම් 49 වෙනි ප්‍රශ්නට එන්නේ උත්තරය අංක 1. බලන්න මේ ප්‍රශ්න හතරම ඔයගොල්ලෝ මේ වීඩියෝස් හතර ආපහු බලන්න ගිහිල්ලා මේ ප්‍රශ්න හතරම කිසිම අමාරුවක් නැතුව අපිට කෙලින්ම උත්තර ගන්න පුළුවන්. සමහර දුවලා සමහර පුතාලා හිතාගෙන ඉන්න ඔපරේටින් සිස්ටම් ලෙසන් එක හරි අමාරුයි කියලා. ඒ වුණාට ඔයගලන්ට පැහැදිලි මේ ලෙසන් එකක හොඳට තියරි ටික බලාගෙන මේකට බැහැලා මේකත් එක්ක ප්‍රශ්න ටිකක් වැඩිපුර කරලා නේද මේ වීඩියෝස් ඔක්කොම ටික හොඳට කියව බලලා අහහ බලලා ප්‍රැක්ටිස් වුණා නම් මේ එන ඕනම ඔපරේටින් සිස්ටම් ප්‍රශ්නයකට ඔයගලන්ට පහසුවෙන් උත්තර ලියා ගන්න පුළුවන්. මේ A level ICT වලට එකක් ගන්නවා කියන්නේ කිසිම අමාරුවක් නැහැ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා A level ICT හරිම අමාරුයි කියලා. මේක තමයි මම නම් හිතන්නේ කලා විෂය ධාරාවේ කරන දුවෙකුට ඒ කලා විෂය ධාරාවේ තියෙන මේ විෂයකටත් වඩා පහසුවෙන්ම මේක ගන්න පුළුවන්. අපේ math stream එකේ, bio stream එකේ, commerce stream එකේ ළමයින්ට නම් මේවා නැති. ඇත්තටම පුතේ ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න. ඔයගොල්ලෝ නිදා ගන්න කාලේ අඩු කරගන්න. ෆෝන් එකත් එක්ක ඉන්න කාලේ අඩු කරන්න. මේකට චුට්ටක් බහින්න. මේකට බැහැලා කළොත් ඔයගොල්ලෝ මේ A level කරන්න පටන් අරගෙන නේද? ඔයගොල්ලන්ගේ ජීවිතේ ලොකු තීරණයක් ඔයගොල්ලෝ ගත්තේ. නේද? ශක්‍යතා මං කිව්වේ ශක්‍යතා අධ්‍යයනයක් කරලා ගන්න ඕනේ තීරණයක් මේක. A level මම කරනවද නැද්ද? දැන් මං A level කරන්න ආවනේ. නේද? දැන් එහෙනම් ඔයාලා මේකට සාධාරණයක් කරන්න ඕනේ. ඔයාලගේ ජීවිත කාලේ අවුරුදු 2ක් වැදගත්ම අවුරුදු 2ක් ඔයාලගේ තරුණ කාලේ වැදගත්ම අවුරුදු 2ක් ඕගොල්ලෝ මේ පහු කරගන්න ගත්තු තීරණයක්. ඒක නිසා මේ තීරණයට ඕගොල්ලෝ උපරිම සාධාරණයක් කරන්න ඕනේ. මොකද ඕගොල්ලන්ගේ ජීවිතේට උපරිම සාධාරණයක් කරන්න ඕනේ නිසා. තාමත් ඕගොල්ලෝ පොඩ්ඩක්වත් ප්‍රමාද නැහැ. ඕගොල්ලෝ හැම විෂයක්ම සමබර කරගෙන කාලසටහනක් හදාගෙන
ඒ හැම විෂයක්ම සමබරව කරගෙන යන්න මේ ICT මගේ වීඩියෝස් විතරක් නෙමෙයි තවත් තියෙනවා මේ වීඩියෝස් එක channel වල මේවා අධ්‍යයනය කරන්න. ඕගොල්ලෝ ඊට අමතර උපකාරක පන්ති වලට යනවා. ඒවා ටික එකතු කරගන්න. ඊට අමතරව හැම දරුවෙක්ම ඉස්කෝලේ යනවා. ඒ ඉස්කෝලෙන් උගන්වන දේවල් හරිම වටිනවා. මමත් ඉස්කෝලේ පාසල් ගුරුවරියක්. තාමත් මම ඉස්කෝලේ උගන්වනවා. ඉතින් මේ අපි දරුවන්ට දෙන මේ දේවල් ටික ඕගොල්ලෝ හරි විදිහට පාවිච්චි කරනවා නම් ඔයාලට වරදින්නේ නැහැ. හැමෝටම පුළුවන් ඒ එකක් ගන්න. නේද? අද මේ දැන් පටන් ගන්න. ඕගොල්ලන්ට හිතට වැටිච්ච දේවල් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න.